එලගිරි බලාගෙන සෙට් එකම මේ ෂෙයා පාරක් දාමු කට්ටියම ලයිව් එකකට ලයික් එකක් දාමු. අඩේ කාටවත් බයින්න එපා. ඌ එක ලයිව් එක බැන්නයි ඉතින් මට මම ඒකට බැන්න. එතනින් එහාට ඉවරයි. මේ දිගට ඇදගෙන යන්න මචං මේ නාකි ගෑනු වගේ දිගට ඇදගෙන යන්න දෙයක් නැහැ. මේ මොකද මචං ඒ කියන්නේ අපිට මේ පැනල් කියපු එකට නෙමෙයි මචං මම ටෝක් කරේ. මේ පට්ට කුණු හරපෙන් මට ටෝක් කරනවා. පළවෙනි මේ මට ටෝක් කරපු හින්දායි මචං මම ටෝක් කරේ. හරිද? මං කාගෙන්වත් කාලා බීලා ඇඳලා නැහැ. ඌ අනික මං දැක්ක මේ කියනවා කුහකයා කියලා. අපි කරලා තියෙන දේවල් මචං මේ අහලකින්වත් තියන්න බෑ උන් ඔබ. මට ලක්ෂ 12ක පඩියක් හම්බෙද්දි මචං මේ Facebook එකේ අපි මචං හැම මාසෙම රුපියල් 50000ක් අයින් කරා මචං මේ චැරිටි වැඩ වලට. කට්ටියට මතකද? කට්ටියට මතකද? ගොඩක් කට්ටියට අමතක හින්දේ මම මේ කාගෙන්වත් සල්ලි ඉල්ලන්නේ නෙමෙයි මගේ සල්ලි වලින් මං කරේ. හරිද? ඊට පස්සේ මචං මේ ෆ්‍රී ෆයර් ගහන කොල්ලන්ට උදව් කරා, කට්ටියව සෙට් කරලා මීට් අප් කරා. ආපහු ඔය අපේ උන්ගෙන් අහලා බලපන් කවුද වියදම් කරේ කියලා. ඔය කුහකයා කියන්නේ ඕකමව දැකලවත් නැහැ ගෝතයා. හරිද? මේ ඉතින් ඕවා දිගට මේ අරගෙන යන්න වැඩක් නැහැ මචං. එක මැච් එක සෙට් වෙලා මේ අපිට කුණු හරපෙන් බැන්න. හරිද? අන්න ඒකයි මම බයින්න හේතුව. කුණු හරපෙන් බැන්නා මේ නැතුව මේ අන්න පැනල් කාරේ පැනල් පම් කේක් කියලා එහෙම නෙමෙයි කිව්වේ මචං. මගේ විස්තර කියලා මචං මට බැන්න. හරිද? අන්න ඒකින්ද මචං මේ මම ඇමතුවේ. ඉතින් ඒක එතනින් එහාට ඉවරයි. ඒක එතනින් එහාට ඉවරයි. මේ බැන්නේ නෑ බං උගේ ලයිව් බලන්න මචං. නිශාන්ත ඔයාලට වීඩියෝ ක්ලිප් එක ඕන නම් මට මේ WhatsApp මැසේජ් එකක් දාන්න මම ඔයාලට දෙන්න. බැනපු විදිය. හරිද? මේ එලගිරි නෑ ඊට කලින් බං ඔය සින්දු ලයිව් එකේ දාලා ඔය මම බැන්නට පස්සේ බැන්න එක නෙමෙයි මං කියන්නේ. මුලින්ම වෙච්ච සිද්ධිය දන්නේ නැති කට්ටිය මචං වයිට් එකේ පොඩ්ඩක් බලහන්කෝ. එලගිරි උඹ ගැන මට කියන්න එපා අපි දන්නවා උඹ ගැන. අඩේ මචං කට්ටියට අමතකද දන්නේ අපි කරපු වැඩ. මගේ පේජ් එකේ යටට ගිහිල්ලා බලන්න. මං කාගෙන්වත් සල්ලි ඉල්ලලා කරපු වැඩ නෙමෙයි ඕවා. මගේ සල්ලි වලින් කරේ. අපි ෆ්‍රී ෆයර් ගහන කොල්ලන්ට දුන්න සපෝට් එක ස්ට්‍රීම් පටන් ගන්න කට්ටියට දුන්න මචං. සපෝට් එක ඉතින් ඒවා කට්ටියට අමතක ඇති. අපි කොල්ලෝ කීයක් ගොඩ දැම්මද? ගේමින් සදු ෆැමිලි එක කොල්ලෝ කීයක් ගොඩ දැම්මද? ඉස්සර පාටි කණ්ඩ බොණ්ඩ ඔය කවුද වියදම් කරන්නේ කවුද කරන්නේ ආතල් දෙන්නේ කවුද කියලා අහලා බලපුවා මම මේ කරපුවා කියනවනේ මේ අර මචං උඹලා දන්නවනේ ඉතින් බං අර අමතක සෙට් එක වෙනුවෙන් මං කිව්වේ අමතක සෙට් එක වෙනුවෙන් මේ ඊට පස්සේ මේ දැන් ගේම් ඔයාලගේ ID දාන්න කියලා මචං වීක්ලි ලයිට් මන්ත්ලි ආපහු giveaway වීක්ලි 10 20 30 giveaway ඕක කවුද බන් දුන්නේ මන් නෙමෙයි දුන්නේ කමෙන්ට් එකක් දාන්න හිතෙන්නේ කොයි වෙලාවෙද මචං ඉතින් රෙෆරන්ස් නම්බර්ස් හැමෝටම chat එකේ ඉන්න හැමෝටම වගේ මචං කියන්නේ 100ක් 150ක් මම දැන් රෙෆරන්ස් නම්බර්ස් දුන්නා මං ගැන දන්නේ නැතුව දේවල් කියවන්න එපා බා කවුරු මේ අනික මගේ දේවල් කියවන්න එපා මං කොහකයා කියපන්කෝ ඉතින් ඌට වැඩක් නැහැ නේ ඌගෙන් කාලා බීලා ඇඳලා ඌ මට කන්න බොන්න දෙන වැඩක් නැහැ නේ මේ ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ ආයි chat එකේ දාන්න එපා මචං දාන හැම එකම බෑන් කරනවා දන්නේ නැති කට්ටියට මේ දැනගන්න කිව්වේ මචං මේ ප්‍රශ්නෙට මුල අපි මැච් එක සෙට් වුණා මැච් එක සෙට් වෙලා අපි දන්නෙත් නැහැ උන් ඉන්නේ කියලා අපිට වැඩකුත් නැහැ මේ ගැහුවා මචං දුවන්න කියන්නේ රිදෙන්න ගැහුවා මචං එකෙක් ගහක් මුල්ලෙන් ඔළුව දාද්දි මචං අපේ ඒසා හැචූස් ගාලා මචං හෙඩක් දෙනවා ඒකට රිදිලා ඊට පස්සේ පැනල් කියලා මටත් බයිනවා අරකයි මේකයි පොයන්නෙම්ම පටන් අරගෙන බයිනවා ඉතින් ඒක නිසා මම ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මම ඇමතුවා එච්චරයි උනේ හරිද වෙන මොකුත් උන්නේ මේ ඉතපා ඒස්ට මැසේජ් එකක් දාලා එන්නම් ඩීමන් ඒස් නැද්ද හෙලෝ බෝඩරේ මොකද වෙන්නේ WhatsApp උඹලා ගහන්න එපා බා උඹලා ඔලුවට ගහන්න එපා ඔය මේ මට අර බෝල් එක මිස් වෙනවා කියපංග සුද්දා මන්නම් අයියේ දැන් ගොඩක් දාසෝ යෝ කර මිස් ආහා චේනා thank you බං ආතරයි මොකද වෙන්නේ බෝඩරේ අපරාධ බං ඒක අපරාධ බෝල් එක මේ ඒසයනහලු අපි RJ වැදලා ගමුද බං ඌ ස්කොඩ් එකේ ඉන්නේ ඌ වැදලා ගමුද මේ බ්‍රෝකන් ගේකින් කවුද දන්නේ නැහැ බ්‍රෝකන් එකේ account එක බ්‍රෝකන් ගාව විතරක් දන්නේ නැහැ තියෙන්නේ නේ බං අනේ මන් මේ ඒස් ඇවිල්ලා ආයේ ඔෆ්ලයින් ගියමු එන ඔය බ්‍රෝකන් එකක් දන්නේ ඉන්නේ කවුද දන්නේ නැහැ මේ කතා කරලා ප්ලේ කරමු හරි මේ බ්‍රෝකන් දින්නේ ඒ ක්ලෝස් කරගෙන එනවා ඒ සෙතෝට බ්‍රෝකන් දින්නේ හලෝ
්‍රීස්ටාටයක් ගහන්න ආයලකිරි ඊට පර දාමරෙන් එතකට හරිය බක් කලාගේ ඔය තියෙන එකක් දාගන කවුද හරි කියන්න බුදු අම්මෝ ලකුණු මොකක්ද කියලා බුදු අම්මෝ ලකුණ කියන්නේ බං මෙහෙම පොල් ගහක් තියෙනවා පොල් ගහට යටින් මචං අර ඩොට් එකක් දෙන්න යන්නේ ඒක තමයි මචං හරිද බුදු අම්මෝ ලකුණ අඩේ මේ උඹලා ඔළුවට ගහන්න එපා මට මනුස්සයන්ගෙන් මචං මේ බැනුම් ගන්න එනවා මචං හරිද රෙද්ද උඹලා ඔළුවට ගහන්න එපා බ්‍රෝකන් ඇඟ කාපන් ඔළුවට ගහන්න එපා සාද බ්ලොග් එක වට්ටනේ ආතල්නේ එක අවුලට තරුණ නැතු හින්දා views ගිල්ලත් නෑ මම බලහන්කෝ මචං ඔව් මං කැපිල්ල අපි කොල්ලෝ හින්දාද මම උඹලා එහෙම කරන්නේ හැලෝ මචං උඹලා අපි කොල්ලෝ හින්දාද එහෙම කරන්නේ කියලා මට කමෙන්ට් එකක් දාහක් මචං අපේ මොනාද අඩු ජාති දෙකයි උඹලා එහෙම කරන්න එපා අපිට අපි අඩේ උඹලා එහෙම කරන්න එපා සිරාවටම මට එන අවුල බං අනිත් වීඩියෝස් ඔක්කොටම බං උදේ වෙද්දි මේ views 8k 10k හරිද බලහන්කෝ අඩේ උඹලා එහෙම කරන්න එපා මම තනියෙන් මචං ගිහිල්ලා බලපන් ඉතින් මචං ජප්පියෝ ඉන්නවා නෙප්පියෝ ඉන්නවා උස්බෙකිස්තාන් ඉන්නවා කෑලි ගොඩක් වට කරගෙන හිටියේ බං උඹලා ගිහිල්ලා බලපන්කෝ නේද තරු පයරලා වෙන්න තරු පයරලා අඩේ සිරාවටම ඉස්කෝලෙන් ගියේ බං මේ ඉස්කෝලෙන් එක්කන් ගියේ ඉතින් ඉස්කෝලේ ගෑන් ළමයිනුයි පිරිපි ළමයිනුයි දෙකොල්ලම හැමෝම ළමයි ඉන්නවා බං ළමයි මම හිතන්නේ අම්මට සිරි වෙන ගාන ළමයි 200ක් විතර ඇති මේ උඹලා එහෙම කරන්න එපා බං නැද්ද බං බ්‍රෝකන් සායට වැටෙන ලයික් බං අපේ කොටකලිසමට වැටෙන්නේ නෑ බං එපා තරු හූ කිය හිටියේ බං හරිද එයා නැතිඳ views යන්න හැල්ලෝ අරකයි මේකයි කියලා thank you කවුරු උන්නත් තරු නෑනේ අඩේ ගිහිල්ලා බලපන් මේ මට මේ ටෝක් කරනවා මචං එයා නැතිඳ views යන්න හැල්ලු මචං ඕක views ගියොත් මචං 50000 පන්නලා මචං මම උඹලට හැමදාම තනියෙන් ගිහිල්ලා දෙනවා මචං කොහේ හරි ගාන්න එපා ඕක මම delete කරනවා උඹේ account එකේ gmail එක recovery වුණාද ඉඳන් බලන්න නෑ තව පැය 47ක් තියෙනවා පැංචෝ හරිද කට්ටිය හරිද දැන් ගත්තා හිට එක මුගේ හිනා බලපංකෝ ඒස් මොකද්ද බං කතා කරන්න තේස් SPS හරිද හරි මම මගේ FPS වීඩියෝ එක නම් ඩිලීට් කරන්න එපා පයින් අයින්නේ ඔය මොනවා කරන්නේ හොයන ගමන් ඉන්නේ මොකක්ද දවුල කියලා මොකේද මගේ SPS 8යි බං ගියේ මැච් එකට ගිහිල්ලා ඕ මයික් එක උඹ මයික් එක බක් බං මේ කට්ටිය ගිහිල්ලා බලපන් බං ඉදපන් මම වීඩියෝ එක දාන්න මචං කට්ටිය දාලා දෙන කිරි කඳ කියලා දාලා දෙනවා ඔයි මිස්ලටත් දන්නෙත් නෑ උඹලා ඔය දාලා තියන්නේ හරිද මිස් තමයි පොඩ්ඩක් ඇහැට කරනට මේ පේන ලස්සනට කෙල්ලෙක් වගේ ඉන්නේ මචං අනිත් උන්නා වැඩක් නෑ හරිද එහෙම දාන්න එපා උඹලා එහෙම දාන්න ඕකේ තව හොඳ කෑලි තියෙනවා මං ඒ ටික දැම්මේ නෑ බං ඒ ටික දැම්මනම් අපේ මේ අරුණ අයියයි ලහිරුවයි මචං මාව උස්සනවා හරිද එන්න පික්කෝ එන්න එක එකා වඩා ගන්නවා මේ වරෙන් පික්කෝ මේ කියන්න බැරි වුණා මේ ආපංකෝ මම ලයිව් එකේම කිව්වනේ බං මම මේ අරකට කොපිරයිට් ස්ට්‍රයික් කරනවා කියලා අර සින්දුවට කෙලින්ම ස්ට්‍රයික් කරා බං කරන්න දෙයක් නැහැ ඉතින් මචං මම කිව්වනේ මම උඩ WhatsApp මැසේජ් දාලාත් කිව්වා මම කොපිරයිට් ස්ට්‍රයික් කරනවා ඒක අයින් කරපන් සින්දුව මෙහෙමයි කියලා ඕ ඉතින් ෂේප් එකට කතා කර ඒ තරහක් නැහැ හොඳේ තරහක් නැහැ මට ඒ සින්දුව සෙට් නැති හින්දා මම කොපිරයිට් ස්ට්‍රයික් කරේ මේ අද පටන් මේ මගේ කන්ටෙන්ට් අනවශ්‍ය විදියට දාන හැම එකක්ම කොපිරයිට් ස්ට්‍රයික් වෙයි වානරය ඔක්කොම අයින් කරලා උඹලා දැක්කද ඔව් සචිනාට වැදුනා විතරයි මචං වානරය ඔක්කොම අයින් කරලා වන් හරිද මේ උගේ කන්ටෙන්ට් දෙක තුනක් තියෙනවා හරිද උගේ මේ ඌ මචං වීඩියෝ දෙක තුනක් දාලා තියෙනවා මගේ ලයිව් එකක් ප්ලේ කරනවා පොඩි ටයිම් ඒකටත් ගහන්න පුළුවන් ටයිම් මෙසේජ් එක කරලා මේ ඔහොම හිතපන් ඒකටත් දෙනවා හරිද පොඩ්ඩක් පරිස්සමට ඉන්න කියපන් මේ මගේ කන්ටෙන්ට් අනවශ්‍ය විදියට දාන ඔක්කොටම මචං ස්ට්‍රයික් කරනවා කරන්න දෙයක් නැහැ මම දන්න තරමින් මේ සචිනාට වීඩියෝස් දාන්න බෑ මාස 3ක් යනකම් වීඩියෝ අප්ලෝඩ් කරන්න බෑ මම හිතන විදියට
කාඩ් වලින් ටොප් කරන්න හදන ගමන් ඉන්නේ සුද්දා. හදන ගමන් ඉන්න ඉක්මනට ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙලා මචං ලයික් එකක් දාන්න. මේකේ පික්කෝ ඉන්නවා මං හිතන්නේ. ඉන්න මන් දැක්ක. මාත් දැක්ක නිකන්. අවුලක් නැහැ වරෙන් වරේ. ආතල්ලයක් ගමු සුද්දා. හැබැයි අඬන්න එපා ඈ. කෑවට පස්සේ අඬන්න එපා. කෑවට පස්සේ අඬන්න එපා. ඒක හරිනේ හොඳේ. කෑවට පස්සේ ඒ සාන්ඩන සීන් එකක් තියෙන්නේ. ඒස්ට මොකද උනේ? ඒ සයිව. ඒස්ගේ SPS මාක් කරලා I need equipment. අඩ